අඩුවට ජපන් වාහන නම් පව් දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව නරඹන හැම දිනාටම. ඉතින් Toyota Race කියන්නේ ලංකාවේ ජනප්‍රිය වාහනේ සහ වැඩිම ඉල්ලුමක් තියෙන වාහනේ. ඉතින් Toyota Race වල මිල තවදුරටත් අඩු වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවනම් Toyota Race වාහනයක් හොඳම කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ. අපි නිරන්තර වීඩියෝස් අරන් ආව Toyota Race සම්බන්ධව මිලක් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන වාරවලදී. ඉතින් තවදුරටත් දැන් මිල අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකේදී අපි ස්පෙෂල් ඔෆර් එකක් අරන් ගවලා තියෙනවා Toyota Race 2025 වාහන වලට. ඉතින් අපි වීඩියෝ එක ඉවරනකම් බලන්න 2024 25 කියන අවුරුදු වල අලුත්ම විල ගණන් ඉදිරිපත් කරනවා. ඉතින් අපි මුලින්ම ඔෆර් එකට යමු. මේක තමයි Toyota Race 2025 0 mileage. ඒකේ ඔයගොල්ලෝ කවුරුත් වන වාහනේ තමයි Toyota Race Hybrid Z කියන ග්‍රේඩ් එක. ඒකේ 2025 0 mileage වාහනේ අලුත්ම බිල තමයි 130යි. මේකට එනවා panoramic view monitor, adaptive cruise control, blind spot monitor, lane departure warning, auto high beam, Apple CarPlay, Android support කරන infotainment system එක. වෙන key features ටික මේ වාහනේට include. ඉතින් මේක hybrid Z 1200cc වාහනේ 130යි. ඊට පස්සේ යනවා තව වාහනයක් තියෙනවා ලංකාවේ ගොඩක් දිනෙක හොයන. ඒක තමයි Toyota Race Z Grade 1000cc 4 wheel turbo engine එකේන මොඩල් එක, non hybrid මොඩල් එක. මේක මිල 118යි. 0 mileage, two tone colours එන මේ වාහන දෙකම. ඉතින් මේකෙත් අර කියපු panoramic view monitor, adaptive cruise control, blind spot monitor, lane departure warning, auto high beam, Android and Apple CarPlay support කරන infotainment system එක include වෙනවා. ඉතින් ওই විදිහට තමයි 2025 Toyota Race වල හොඳම මිල තමයි අද අපි ඉදිරිපත් කරේ. ඉතින් ගන්න කෙනෙක් ඉන්නව නම් දැන් තමයි හොඳම කාලේ මේ වාහනේ ගන්න. ඉතින් ඊට පස්සේ යමු Toyota Race අපි 2024 පැත්තට. ඉතින් Toyota Race 2024 ඒකෙත් එනවා hybrid Z grade එක. මේක සාමාන්‍යයෙන් auction gate 4.5 5 6 වගේ තියෙන රත. සාමාන්‍යයෙන් කිලෝමීටර් 20000ට අඩුවෙන් දාවන එක රත. අලුත්ම auction price update එකට අනුව අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා 125ක් වැනි මුදලකට Toyota Race Hybrid Z 2025 1200cc. ඊට පස්සේ එනවා Toyota Race Z grade එකේ 2024 1000cc 4 wheel non hybrid මාදිලිය. මේකෙත් auction gate 4.5 5 6 යන කාණ්ඩවල රත තියෙන්නේ. කිලෝමීටර් 20000ට අඩුවෙන් දාවන එක රතයක්. සාමාන්‍යයෙන් 114කට ගෙනත් දීම හැකියාව තියෙනවා. ඔය අපි සඳහන් කරන්නේ two tone colours කියන වාහන. ඊට පස්සේ යමු Toyota Race තව ස්පෙෂල් කට්ටියක් මේ වාහනේ හොයනවා. මේ වාහනේ තමයි Toyota Race 1200cc non hybrid normal petrol engine එකේ වාහනේ. ඉතින් මේකෙත් 2024 auction gate 4.5 5 6 කියන කාණ්ඩවල රත. ආසන්න වශයෙන් කිලෝමීටර් 20000ක ඊට අඩුවෙන් දාවන එක රත. සාමාන්‍යයෙන් අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා 133ක් වගේ මුදලකට. ඉතින් සාමාන්‍යයෙන් hybrid මොඩල් එකට වඩා මේ Z grade non hybrid 1200 කියන වාහනේ ටිකක් මිල වැඩි වෙන එකට හේතුව තමයි පෙට්‍රල් එන්ජින් එකක් කෙන නිසා ලොකු ටැක්ස් එකක් වදිනවා. ඉතින් ওই කියන මිල ගණන් වලට ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි සාරාංශයක් ගත්තොත් මේ අලුත්ම ෆෝ එක ගත්තාම Toyota Race 2025 0 mileage auction gate S තියෙන hybrid Z කියන රතේ 130කට ගෙනත් දීම හැකියාව තියෙනවා. ඊට පස්සේ Toyota Race 2025 0 mileage Z grade non hybrid 4 wheel turbo engine එකේ වාහනේ 1000cc මේක 118කට ගෙනත් දීම හැකියාව තියෙනවා. ඊට පස්සේ 2024 අවුරුද්දේ hybrid Z auction gate 4.5 5 6 තියෙන වාහනේ 124කටත් Toyota Race Z grade 2024 1000cc 4 wheel non hybrid කියන මාදිලිය 114ටත් Toyota Race 1200cc non hybrid 2024 කියන වාහනේ 133ටත් ගෙනත් දීම හැකියාව තියෙනවා. මේ වාහන අපි ගෙන්නන්නේ වසර දෙකක වකීමක් හෝ නැත්නම් කිලෝමීටර් ලක්ෂයක වකීමක් සහිතව full LC account එකක් open කළා තමයි ඔයගොල්ලන්ගේ නමින් තමයි මේ වාහනේ ගෙන්නන්නේ. එතකොට මේ වාහනේ කලර්ස් ගත්තොත් තියෙන්නේ ගොඩක් වෙලාවට මේ අපි සඳහන් කරන price දෙන්නේ black and
and white black top and white color two tone color එන මාදිලි. ඊට අමතරව මේකේ pearl white color එක එනවා. ඊට පස්සේ black එනවා, silver එනවා. ඉතින් මේ වගේ කලර්ස් ඉතින් සමහරට මේ price එකට වඩා ටිකක් මිල අඩුයි. ඉතින් ওই සඳහන් කර මිලට අපිට මේ වාහනේ ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඉතින් Toyota Race වල කතාවක තමයි ඉතින් අපි මීට මාස දෙකකට සඳහන් කළ කලින් සඳහන් කළොත් මේ වාහනේ ලක්ෂ 145 146 වගේ රේන්ජ් එකේ තිබ්බේ. ඊට පස්සේ ආයේ 132 133 වගේ රේන්ජ් එකට අඩු වුණා. දැන් ආයේ මේක අඩු වෙලා තියෙනවා ලක්ෂ 130කට. ඉතින් ඔයගොල්ලෝ ගන්න plan කරන් ඉන්නවා නම් කරන්න තියෙන අපේ දිනිම ඔටෝ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. අපි comment section එකේ දාලා තිනවා link එක. එහෙම නැත්නම් අපේ දිනිම WhatsApp number එක දාලා තිනවා comment section එකේ. ඒකට call එකක් හරි message එකක් හරි දෙන්න. අපිට ඔයගලන්ට මේ වාහනේ සති 6ත් සති 8ත් අතර කාල සීමාවක් ඇතුළත ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඒත් එකම මේ වාහනේ අපි import කරාට පස්සේ port එකෙන් clear කරලා අපි ඔයගලන්ට hand over කරනවා. එහෙනම් වීඩියෝ එක share කරන්න, comment කරන්න, like කරන්න. සුබ දවසක් සියලු දෙනාට. වාහනවල ඇත්ත මිල දැනගන්නද දිනුම channel එක බලන්න.